කටක ලග්නයේ ආත්මීය සහකරු කවුද කියලා දැනගන්න කැමතිද? කටක ලග්න හිමියන්ට ගැලපෙන ලග්න හිමියෝ කවුද කියලා අපි අද කතා කරමු. ජ්‍යොතිෂයට අනුව කටක ලග්නය කියන්නේ ආපෝ හෙවත් ජල ධාතුවට අයත් අතිශය සංවේදී සහ පෝෂණීය ගුණයෙන් යුත් ලග්නයක්. කටක ලග්න හිමියෙකුගේ හදවත තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඔවුන්ගේ ඒ සංවේදී භාවයට සහ ආරක්ෂිත බවට ගරු කරන ලග්නවලට විතරයි. ඉතින් ජ්‍යොතිෂයට අනුව කටක ලග්න හිමියන්ට වඩාත් ගැළපෙන ලග්න 4 මොනවද කියලා අපි අද බලමු. හරි, අපි මුලින්ම බලමු කටක සහ වෘෂභ ලග්න අතර ගැළපීම කොහොමද වෙන්නේ කියලා. කටක සහ වෘෂභ අතර තියෙන්නේ ඊටමත් ස්වාභාවික සහ සුන්දර ගැළපීමක්. කටකේ ජලය වෘෂභයේ පෘථිවිය පෝෂණය කරනවා. ඒ වගේම තමයි කටක ලග්න හිමියන් අපේක්ෂා කරන මානසික ස්ථාවරත්වය සහ පක්ෂපාතීත්වයට වෘෂභ ලග්න හිමියන්ගෙන් උපරිම සහයෝගය ලැබෙනවා. මේ දෙන්නම පවුලට සහ නිවසට ලැබි නිසා ඊටමත් සාර්ථක යුග ජීවිතයක් ගත කරන්න පුළුවන්. අපි දැන් බලමු කටක සහ වෘශ්චික ලග්න අතර ගැළපීම. ලග්න දෙකම ජල ධාතුවට අයත් වෙන හින්දා මේ දෙන්න අතර වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ආත්මීය බැඳීමක් ඇති වෙනවා. කටක ලග්න හිමියන්ගේ ආරක්ෂා ස්වභාවය සහ වෘශ්චික ලග්න හිමියන්ගේ දැඩි පක්ෂපාතීත්වය හොඳින් ගැලපෙනවා. ඉතින් මේ දෙන්නම අන් අයට නොපෙනෙන ගැඹුරු හැඟීම් තේරුම් ගන්න පුළුවන් නිසා ඉතා විශ්වාසනීය බැඳීමක් මොවුන් තුළ ගොඩනගා ගන්න පුළුවන්. හරි, අපි ඊළඟට බලමු කටක සහ මකර ලග්නයේ ගැළපීම. කටක ලග්නයේ 7 වැන්න හෙවත් සහකරු නියෝජනය කරන රාශිය වෙන්නේ මකරයි. මෙය සමසප්තක පිහිටීමක්. ඒ වගේම තමයි කටක ලග්න හිමියන් හැඟීම්බර වෙද්දී මකර ලග්න හිමියන් ඉතා ප්‍රායෝගිකව මොවුන්ට මඟ පෙන්වනවා. මොවුන්ගේ හිත හදනවා. කටකයට අවශ්‍ය ආරක්ෂාව මකරය විසින් සපයනවා. එකිනෙකාට නොමැති ගුණාංග අනෙක් සහකරු ළඟ තියෙන නිසා මේ දෙන්න එකතු වුණාම ජීවිතය සම්පූර්ණ වෙනවා. අපි දැන් බලමු කටක සහ මීන ලග්නයේ ගැළපීම. ජල ධාතුවේම තවත් ලග්නයක් වෙන මීන ලග්නය සමග කටක ලග්නයට තියෙන්නේ ඊටමත් නිර්මාණශීලී සහ කරුණාවන්ත බැඳීමක්. මීන ලග්න හිමියන්ගේ අසීමිත කරුණාවට කටක ලග්න හිමියන්ගේ රැකවරණය දෙන සුළු ස්වභාවය එකතු වුණාම ඒ ආදරය පාරාදීසයක් බවට පත් වෙනවා. දෙදෙනාම එකිනෙකාගේ මානසික වෙනස් වීම් ඉතා ඉවසීමෙන් දරා ගන්න නිසා ආරවුල් අඩු වෙනවා. ලග්න ගැළපීම මෙන්ම ඔබගේ කේන්දරයේ 7 වැන්නාධිපති සහ සිකුරු ග්‍රහයාගේ පිහිටීමද විවාහයක සාර්ථකත්වය තීරණය කරන ප්‍රධාන සාධක වෙනවා. විශේෂයෙන්ම කටක ලග්න හිමියන්ගේ සඳු ග්‍රහයා පීඩා වී තියෙනවා නම් ඔවුන් වඩාත් ඉවසීමෙන් සහකරු තෝරා ගත යුතුයි. ඉතින් ඔබේ ග්‍රහ පිහිටීම හඳුනාගෙන ඔබේ ආදරණීය ජීවිතය වාසනාවන්ත කරගන්න.